අර ඉවසලා අමාරුම තැන තියෙනව නේද? එතනත් ඉවසන්න. මොකද අපරාධ කරුවෙක් වීමේ පාරට ගියොත් පුතේ පිරිමි ළමයි ආයි හැරීමක් නැහැ. ඔය කාලේ පොඩි එනවනේ වීරකමක් ඇඟට. දුම්කොලයක් එහෙම හපාගෙන කටේ තියාගත්තාම එනවා පොඩි කොලුකමක්. එකක් තියෙනකොට මත් වෙලා ඉන්නේ කියලා පොඩි එකක් එනවා. 4-5 දෙනෙක් එකතු වෙලා එකෙක්ට ගැහුවාම එනවා පොඩි වීරකමක් නිකන්. දුන්නාරුට ඉස්ම බේරෙන්න කියලා කියනවා. ප්‍රහාරයකින් ඌ මැරුණා කියපන්කෝ. ඔයා ජීවිතාන්තය දක්වා හිරේ හොඳේ. දැන් හිරේ ගිහිලා සැනසීමෙන් ඉන්න පුළුවන්ද? ඒව ඇතුලේ වෙන ඒවා පේනවද? මේවා ඇත්තටම අපිට ඉගෙන ගන්න තියෙනවා. තේරෙනවද මං කියන්නේ? මොකද වර්තමාන පරම්පරාවේ හික්මීම ගැන මාර ප්‍රශ්නයක් තියෙනවා මගේ පන්තියේ මම ෆෝන් එකවත් තියාගන්න දෙන්නේ නැහැ මේසයක් උඩවත්. ඒ කියන්නේ එක පැත්තකින් දැන් ගුරුවරෝ පන්තිවල විනය සම්පූර්ණ විනාශ කරගෙන තියෙන්නේ ටියුෂන් ගුරුවරු. ළමයින්ට ඕන මගුලක් කරන්න දෙනවා. මොකද අපරාධනේ ළමයෙක් ගෙදර නැවතුනොත් එimhe ටියුෂන් කාඩ් එක ගන්න. මට නම් අත්ත පහක වැඩක් නැහැ. පන්තියේ ඩිසිප්ලින් තියෙන්න ඕන. මල්ල කෙලියයි නැත්තම් මේක කරන්න බෑ. බලගේ පරම්පරාව ඉස්සරහට පිස්සු. බන්ධනාගාර ඉඩ මදි වෙනවා. එසම් මත් වෙන එක වීරකමක් නෙවෙයි. මං කියන්නේ ලංකාවේ අරක්කු තහනම් කරන්න කියලා නෙවෙයි. ඒවට නිසි වයසක් එනවා. නිසි කාලයක් එනවා. ඔය කාලේ ඔය මේ බුලත් ටිකක් අරගෙන දුම්කොලේ හපලා හක්කේ තියාගන්න එක වීරකමක් නෙවෙයි පොඩි ගොන්කමක්. මුඛ පිළිකා හැදෙනවා. කට ගඳ ගන්න පටන් ගන්නවා. අප්‍රසන්න බවක් ඇති වෙනවා. කාට හරි ගහන එක වීරකමක් නෙමෙයි ඇත්ත. ඌ වීරයන් නෙමෙයි මෝඩය වන්නන් කිය. පස් දෙනෙක් එකතු වෙලා ගහන එක එකට ඉස්කෝලේ ගහ ගන්නවා. ඒ කියන්නේ දැන් හැමතැනම CCTV ඈ. පොඩි හරි ලීක් එකක් වුණොත් ඔයාගේ මොකක් හරි එකක් වැරද්දක්. කෙලින්ම ඔයාව පරිම දඬුවමට යටත් වෙනවා. ගියොත් ආයි ගැලවීමක් නැහැ. නිකමට ඉතම මේ වගේ හෝල් එකක 1500ක් විතර ඉන්නකොට හිරේ ඇතුලේ කොහමද? ඒ තත්ත්වේ නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ ඇතුලේ. මත්ද්‍රව්‍ය කල්ලි ඉතින් මේවට අහුවෙන්නේ නැතුව ඉන්න හරි අමාරුයි මේ සමාජය ඇතුලේ. කොහොම හරි එහෙම ඉන්න එක තමයි ගොඩ යන්නේ. තේරුණාද? මම මේ වන්දනාකාර ගැටුමට හාත්පසින් වෙනස් එකක් කියන්නේ. ඒක අපිට අදාළ එකක් නෙවෙයි උන් ගහගත්තා. ඒක ආණ්ඩුව විසඳන්න ඕනේ. හැබැයි ඊළඟ පරම්පරාවට හරි මේක කියන්න ඕනේ. ඕවට අහු ගෑනු ළමයි පොඩි වැරද්දක් ඇති ඈ. ඔයාගේ යාළුවෙක් ඇති. සමහර ළමයි ඉන්නවා හොඳම යාළුවා එයාට නොකිය බෑග් එකට අයිස් පැකට් එක දාලා. බේරෙන්න ඕන කමට. අරයව අහු වෙනවා පොලිසියට. මත්ද්‍රව්‍ය සන්තකේ තබා ගැනීම. ඉවරයි. තේරෙනවද මං කියන එක? සාකාවත් විශ්වාස කරන්න පුළුවන් එහෙම සොසයිටි එකක නෙමෙයි අපි ඉන්නේ. පරිස්සම් වෙන්න පුළුවන්.